ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා ඔයාලට අහම්බෙන් ඇහෙන සින්දුවක සම්පූර්ණ සින්දුව මතක නැතත් ඒ සින්දුවේ කොටසක් හරි මතකයි නම් ඒ කොටසෙන් සම්පූර්ණ සින්දුව YouTube එකෙන් හොයාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලට මතක තියෙන සින්දුවේ කොටස කුමන භාෂාවක සින්දුවක් වුණත් ඔයාලට ඒ සින්දුවේ තාලෙට මුමුණන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔයාලට ඒ සින්දුවේ තාලෙට ඒ මතක තියෙන කොටස ගායනා කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔයාලට ඒ සින්දුව ඒ තාලෙට විසිල් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔයාලඟ තියෙන සංගීත භාණ්ඩයකින් ඒ සින්දුවේ තාලෙට වාදනය කරන්න පුළුවන් නම් ඒ වගේම ඔයාලඟ තියෙන ඩිවයිස් එක සින්දුවේ කොටස සේව් කරලා දෙනවා නම් ඒ කොටස ප්ලේ කරලා වගේම ක්‍රම රාශියකින් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වෙනත් භාෂාවක සින්දුවක් සර්ච් කරලා හොයාගන්න අමාරු නම් ඔයාලට මේකෙන් ඉක්මනට මේ සින්දුව හොයාගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න කලින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජනේ වීඩියෝ එක අන්තිමයට ඔයාලට ලැබුණොත් විතරක් මගේ channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම දැන් මේ විදිහට YouTube එකට යනවා. දැන් මම මේ විදිහට search icon එක touch කරලා search bar එකට යනවා. දැන් මම දකුණු පැත්තේ කෙළවරේ තියෙන mic icon එක touch කරනවා. ඉතින් ඔයා පළවෙනිටම mic එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මෙතන while using the app කියන එක දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ device එක අනුව allow කියලා આવොත් ඔයා allow කියන එක දෙන්න. දැන් ඔයාට මෙතන voice option එකකුයි sound option එකකුයි බලා ගන්න පුළුවන්. ඉතින් අපි සින්දුවක් හොයනවා නම් මෙතන sound option එක තමයි select කරගන්න ඕනි. දැන් මම මෙතන sound option එක select කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ option එකට යද්දිම මේකේ mic එක on වෙලා තමයි තියෙන්නේ. මේ යට තියෙන icon එක touch කරොත් අපිට මේ mic එක off කරගන්න පුළුවන්. ආයෙත් ඒ icon එක touch කරොත් ඔයාලට මේ mic එක ආයෙත් on කරගන්න පුළුවන්. ඕන්න දැන් මට පුළුවන් විදිහට අපි හැමෝම දන්න හින්දි සින්දුවක් හම් කරලා එහෙම නැත්නම් මුමුණලා හොයන්න යන්නේ. ඉතින් ඔයා හම් කරනකොට ඔයාගේ voice එකෙන් ඔයා හම් කරන්න මම මේ වීඩියෝ එක නිසා මම voice effect එකක් දාලා තමයි හම් කරන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මං හම් කරලා හෙව්ව හින්දි සින්දුව සර්ච් කරලා හෙව්වා වගේ YouTube එකේ මේ විදිහට AI වලින් හොයලා දුන්න විදිහ මං ඔයාලට තවත් එක හින්දි සින්දුවක් මේ විදිහට හම් කරලා හොයලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මං හම් කරපු හින්දි සින්දුව අපි සර්ච් කරලා හොයපු සින්දුවක් වගේම මේ විදිහට AI වලින් හොයලා දුන්න විදිහ. ඉතින් ඔයාලට මතක ඕනම භාෂාවක සින්දුවක් මේ විදිහට හම් කරලා හොයන්න පුළුවන්. දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට මතක සින්දුවක කොටසක් මේ විදිහට ගායනා කරලා කොහොමද හොයන්නේ කියලා. ඉතින් මට පුළුවන් විදිහට සින්දුවක් ගායනා කරලා මේ විදිහට හොයලා පෙන්නන්නම්. මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මම ගායනා කරපු ගීතය මේ විදිහට AI වලින් හොයලා දුන්න විදිහ. ඉතින් ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට ස්පීඩ් තිබ්බොත් ඔයාලට ඉක්මනට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ටිකක් වෙලා යනවා හොයාගන්න. එහෙම නැත්නම් ඔයාලට හොයාගන්න අමාරුම වෙන්න පුළුවන්. එහෙම වුණොත් හොඳට සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා ඔයා මේ විදිහට සිං කරන්න. ඉතින් මම තව එක සින්දුවක් විතරක් මේ විදිහට සිං කරලා හොයලා පෙන්නන්නම්. මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමු වුණ හැටි දැන උන්නේ මා තනි වුණ බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ. ඉතින් ඔයා මේ විදිහට සින්දුව සර්ච් වෙනකන් ඔයා සින්දුවේ දන්න ටික එකම ටික හරි කමන්නේ මේ විදිහට ගායනා කරන්න. ඉතින් ඔයාට මේ විදිහට හම් කරලා වගේම ගායනා කරලා සින්දුව හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සින්දුව විසිල් කරන්න පුළුවන් නම් ඒ විදිහටත් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාට සින්දුව පැහැදිලිව විසිල් කරන්න පුළුවන් නම් විතරක් විසිල් කරන්න. එහෙම නැත්නම් ඔයාට වෙන වෙන සින්දු සර්ච් කරලා දෙයි. ඉතින් ඔයා ගාව මොකක් හරි සංගීත භාණ්ඩයක් තියෙනවා නම් ඒ සංගීත භාණ්ඩයේ සින්දුවේ තාලෙට වාදනය කරලා ඔයාට සින්දුව හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය සින්දුවේ කොටසක් ඔයා වෙනම ෆෝන් එකක් හරි වෙනම ඩිවයිස් එකක් හරි සේව් කරලා තියෙනවා නම් ඒ සේව් කරපු සින්දුව මේ විදිහට මේ මයික් ළඟට කරලා ප්ලේ කරලා ඔයාට මේ විදිහට සින්දුව සර්ච් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට සර්ච් කරගත්ත සින්දුව වල වීඩියෝ ඔයාට ප්ලේ කරලා පෙන්නව නැත කොපිරයිට් ස්ට්‍රයික් වදන හින්දා. මොකද ඒවා විනායක වීඩියෝ හින්දා. ඉතින් මම මේ කියලා දුන්න විදිහෙන් ඔයාට මතක තියෙන සින්දුවේ කොටසකින් සම්පූර්ණ සින්දුව හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ YouTube app එකේ මේ ඔප්ෂන් එක නැත්නම් ඔයා Play Store එකට ගිහින් ඔයාගේ YouTube app එක අප්ඩේට් කරගන්න.
ඉතින් වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මම හිතනවා මගේ channel එක subscribe කරයි කියලා. ඔයා මගේ channel එක subscribe කරා නම් ඔයා පල්ලෙහා තියෙන bell icon එක ඕල් දුන්නොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මම මගේ channel එකේ මේ වගේ තවත් වැදගත් වීඩියෝ ගොඩක් කරලා තිනවා. ඔයාට ඒ වීඩියෝත් මගේ channel එකට ගිහින් අරබන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝද කියලා කමෙන්ට් කරන්න. මම මට පුළුවන් වීඩියෝ නම් ඒ වීඩියෝත් අරන් එන්නම්. ඉතින් අද වීඩියෝ එකේ දැක්ක හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාගෙන යන්න. මේ ගැන දන්නේ නැති ඔයාගේ සමීප යාළුවන් අතරත් මේ වීඩියෝ එක share කරගන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. තෙරුවන් සරණයි.